බුකි යන වීඩියෝ බලනකොට සමහරට මේ වීඩියෝ කෝලක් දැකලා ඇති. ඉතින් හම්බෙච්ච වීඩියෝ එකක් තියෙනවා. මේකෙදි සිද්ධිය වෙලා තියෙන්නේ මේ ට්‍රැෆික් කාර්යය අපි සාමාන්‍ය එහෙමනේ කියන්නේ පොලිස් නිලධාරීන් ඔය රථ වාහන වැඩි කරන කට්ටියව අලන කට්ටියට අපි සාමාන්‍ය කියනවා ට්‍රැෆික් රථ මොකද්ද කියන්නේ නිලධාරීන්ද කියන්නේ ඔව් නිලධාරීන් තමයි කියන්නේ ට්‍රැෆික් ට්‍රැෆික් කාර්යය ඉන්නවා කියලා කියනවා කොහොම හරි ඒවා ඉතින් අර නවත්තලා තියෙනවා මේ ෆ්‍රී විල් එකක් නේ කියන විදිහට මේ නවත්තලා තියෙන හේතුව සිග්නල් දැම්මට පත් වෙලා නැති මොකද්ද ඔහොම කේස් එකකට තමයි පොලිසිය ආලලා ලියන්න යන්නේ. ඉතින් කොහොම හරි මෙතනදී මේ මිනිස්සයා පෙන්නනවා මේකේ පොලිසියගෙත් වැරදි පෙන්නනවා. පට්ට වීඩියෝ එකක් අපිසල වීඩියෝ එක බලලෙමු ඊට පස්සේ මේ සම්බන්ධව කතා කරමු. මේ බයික් එක තමයි අපි එකද? එන එකද ලයිට් උත එන හදාගන්න මේ ලයින් සිග්නල් ලයිට් කෙල්ලන්ට මම වීඩියෝ දානවා කෙලින්ම FB මගේ වීල් එකේ ට්‍රේක් ලයිට් පත්තු වෙන්නේ නැත්නම් එහෙම පදින්න බෑ නා. සර්ලට පදින්නත් බෑ මේ කැඩිච්ච ලයිට් නේ ලයිට් හදාගෙන නැහැ. පත්තු වෙන එක නේ මේ ලයිට් කැල්ලනේ මේ ඔහොම පදින්න බෑ නේ. ඔය පත් වෙනවා. ඔය කැඩිච්ච ලයිට් පදින්න බෑ කාටද? ඔය නීතියක් කරන පොදු වෙන්නු. සිග්නල් ලයිට් මම කියන්නේ කොහෙද දාන්න බලන්න නෑ දාන්න ඔතේ දාන්න බලයි සිග්නල් මේ පැත්ත ආයෙත් මම toy කේස් එනවා තියෙන්නේ ඒක සර් නීතිය නම් නීතිය මං කෙලින්ම මේ පොලිස් පැතිරේ යවන්න වීඩියෝ එක නීතිය ඔක්කොම පොදු වෙන්න ඕනේ මට පදින්න බෑ නා කාටවත් පදින්න බෑ ලංකාවේ මමත් පොත වැසියෙක් ලංකාවේ මමත් යුනිෆෝම් එකක් අඳින්නේ එහෙම ලියන්න බෑ සර්ලට මේ මගේ බිල් එකේ ලයිට් පත් වෙන්නේ වීඩියෝ එක බැලුවා නම් ඔයාටත් පේනවා ඇති ඒ කියන්නේ දැන් එතන ඉතින් සිද්ධිය ගැන බලනකොට බං එතන පොලිසියත් වැරදි ඔව් දෙපැත්තේ වැරද්ද තියෙනවා දෙපැත්තේ වැරද්ද තියෙනවා දැන් මොකද දැන් එතන අනිත් අමුතු මාත්‍රල් එක කියන්නේ බා පොලිස් කාර්යය දෙන්න ඉන්නවා ඊට අරු කියනවා බ්‍රේක් ලයිට් කියන්නේ අරු කියන්නේ සිග්නල් ලයිට් එකක් හැදිලා කියලා ඉතරනේ කියන්නේ දැන් මේ අනිත් පොලිස් කාර්යය ගිහලා බ්‍රේක් එක පාගනවා ඒකත් ඒක පත් වෙන්නේ නැහැ නැගගෙන පාගනවා කොච්චර වෙනවද ඒක පත් වෙන්නේ නැහැ ඔයත් කැමතිද ග්‍රැෆික් ඩිසයින් බිඳුවේ ඉඳන් හරියටම ඉගෙනගෙන flyers, CVs, bottle labels, social media ads, cartoon characters, logos, 2D construct plans, website UIs කව business cards, digital oil paints වගේ තව ගොඩාක් දේවල් සුපිරියටම ඩිසයින් කරන්න. ඒ වගේම මේ දේවල් ඉගෙනගෙන බිස්නස් එකක් පටන් ගන්නවා නම් රෙජිස්ටර් කරන හැටි, ක්ලයන්ට්ලා හොයාගන්න හැටි, අහු නොවි ඩීල් කරන හැටි, බිස්නස් එකට ඩිජිටල් මාකටිං කරන හැටි වගේම ෆ්‍රීලාන්සින් කරන්න කැමති අයට Fiverr ගැනත් බිඳුවේ ඉඳන් මේ කෝස් එකේ කියලා දෙනවා. තව දෙයක් කෝස් එකෙන් පස්සේ ජොබ් එකක් එහෙම කරන්න හිතන් එනවා නම් ඒ අයට මේ වීඩියෝ කෝස් එකේ කියන විදිහට ප්‍රැක්ටිකල් ටෙස්ට් ඉවර කරලා ඔයාට සර්ටිෆිකේට් එක ලැබුණොත් රස්සාවල් වලටත් යොමු කරනවා. ඔයාට පුළුවන් මේ වටිනා කෝස් එක ඉමේජිනේෂන් ඉන්ස්ටිටියුට් එකෙන් රුපියල් 5000ට ඔන්ලයින් ගන්න. වැඩි විස්තර දැනගන්න 071 245 12 18ට කෝල් කරන්න. තව දෙයක් කලින් කෝස් එක කරපු ළමයි කියන දේවල් බලන්න කැමති නම් මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා පහලින් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන අපේ Facebook page එක බලන්න. එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා. දැසේ අරු කියනවා කුවර ඒකපත් වෙන්නේ නැහැ ඉතින් මගෙත් ඔය වගේ නේද අර නීතිය තියෙනවනේ කියන්නේ හරි එතකොට දැන් අර අනුර කුමාර දිසානායකත් කිව්ව දේ තමයි ජනාධිපතිද අගමැතිද කවුද දාලා නැහැ නීතිය අනිවාර්යෙන් අකුරටම ක්‍රියාත්මක වෙනවා නීති විදිහට ක්‍රියාත්මක වෙනවා ඒත් එක දැන් අර ඒ හින්දාමනේ බං ඔය කවුද අපේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහත් අතට දැම්මා හිටපු ඇමතිලා මන්ත්‍රීලාද වෙලෙන කට්ටිය ඇතුලේ හරි එහෙම අර නීතිය සුපිරියටම යනවා හැබැයි ඉතින් අර වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන කට්ටියගෙත් අඩුපාඩු තියෙනවා ඒවත් මාධ්‍ය විසින් දැන් වාර්තා කරන වෙනවා අර කවුද පාදේ සභාපති කාගේද මන්ද මන්ත්‍රීගෙගේ සැමියා කුඩු සීන් එකකට අහුවලා දැන් මේ දවස්වල ලොකටම යනවා ඊට පස්සේ ජගත් මනුවර්ණර ෆේක් ඩොකියුමන්ට් වගේ එකක් කළා ඒව ගැනත් යනවා ඉතින් බලනකොට නීතිය වටට යනවා හොඳට වැඩ කරගෙන යනවා කරගෙන යනවා ඒ අතර ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට ලොකුම බලපාන දෙයක් තමයි ඉතින් මාර්ග රථ ට්‍රැෆික් පොලිසිය කියවන හරි පොලිසිය රථ වාහන සම්බන්ධ නීතිය එතකොට මෙතන පොලිස් නිලධාරියා ඉතින් කෙනෙක් කියන්න පුළුවන්
මෙහෙමයි පොලිසියනේ ඉතින් පොලිසියගේ වාහනවල ඔහොම දේවල් වෙලා තියෙනවා ඒක ඉෂුව එකක් නෑ එහෙම කියලා කියන්න බෑ දැන් සමහර විට අපිට කියන්න පුළුවන් ඔන්න ඉරක් කපාන පොලිසිය ගියොත් එහෙම මේ රට වාහන නීති මේ මාර්ග නීති කැඩුවා කියලා අපිට බයින්න පුළුවන් හැබැයි කෙනෙක් කියන්න පුළුවන් සමහර විට හොරෙක් අල්ලන්න ගියත් දන්නේ නෑනේ එතකොට කියන්න පුළුවන් ඔව් රෙඩ් ලයිට් එක වැටලා තියද්දි ඒක කහ වෙනකන් ඉඳලා මේ පොලිසිය කොළ වෙනකන් ඉඳලා යන්න ගියා හොරා ගිහින් ඉවරනේ එහෙම බලනකොට ඉතින් අදිසි අවස්ථාවකදී යන්න පුළුවන් ඇති ගැටලුවක් නෑ ඔව් හැබැයි මෙතන කේස් එක තියෙන්නේ මං මේ ත්‍රී වීල් එකට මේ බයික් එකේ බ්‍රේක් ලයිට් පත් වෙන්නෙත් නෑ හරි ඊට පස්සේ සිග්නල් ලයිට් වැඩ කරන්නෙත් නෑ කුඩු වෙලා දැන් මේ බයික් එකත් පාරේ යන බයික් එකක් නේ පොලිස් නිලධාරියා වෙන්න පුළුවන් කවුරු හරි යත් පාරේ නෙලවන්නේ ඔව් එතකොට ඒකෙත් ලයිට් පත් වෙනවා කියන එක අනිවාර්යෙන් දැනගන්න තියෙන්න ඕන දෙයක් නීතියට අනුව ඒක තියෙන්න ඕන නේද පිටිපස්සේ යන මිනිස්සයා අනාත ඉස්සලා දැන් බයික් කාරේ පොලිස්ලා නිලධාරිලා රාලා හම්දාරි මුක්කරේ උනගෙන යනවා ඔව් එතට ඌ එකපාරට බ්‍රේක් එක ගහනකොට පිටිපස්සේ කාට ඒක අර රතු ලයිට් එක වැදුනහම උඹට යනවනේ ආ බ්‍රේක් කරා කියලා එතන පිටිපස්සේ කාට බ්‍රේක් කරගන්නේ එතකොට ඇක්සිඩන්ට් එකක් වෙන්න තියෙන සම්භාවිතය ගොඩක් අඩුයි ඊට පස්සේ අනිත් එක වමට සිග්නල් දාන්න දැරක සිග්නල් ලයිට් සිග්නල් වැඩ ගන්න වැඩ කරන්නේ ඒක වමට දාන්න බෑ ඒක දැන් පොලිස් නිලධාරියෙක්ගේ බයික් එක කියලා ඌ එකපාරට බකස් ගාලා හැරුවොත් පිටිපස්සේ එන එකත් අනාථ වෙන්න ඕන මේ හැරෙව්වා මහල පොලිසිය කියලා බයිනා එතකොට ඉතින් ඌ ආදාළ නෑනේ ඒ නිසා අර නිකන් පොලිස් විශේෂයෙන් දැන් ඇක්සිඩන්ට් එකක් වුණා කියලා හිතන්න උදාහරණයක් විදිහට එතකොට දැන් කොහොමද ඒ පොලිස් නිලධාරියාගේ බයික් ඇක්සිඩන්ට් වුණාට පස්සේ කොහොමද පොතේවත් ලියන්න පුළුවන් කියන්නේ මගේ බයික් එකේ මේ සිග්නල් එකක් වැඩ කරන්නේ නැති නිසා ඇක්සිඩන්ට් වුණා කියලා ලියන්න බෑ ලියන්නේ නෑනේ එතකොට ඒකත් දාන්නේ පිටිපස්සේ ඇවිල්ලා වද්දා ගාරි ඉස්සරහ ඇවිල්ලා හැප්පිච් එකා ගාරි දැන් හැබැයි මේ හොඳම සිද්ධිය කියන්නේ මිනිස්සුත් අර අවයර්නස් එක වැඩි වෙලා තියෙනවා කට්ටිය හැමෝම රෙකෝඩ් කරනටක් ගාලා මොන හරි දෙයක් වුණාම ඉතින් ඇත්ත නැත්ත ගොඩක් දුරට බලා ගන්න පුළුවන් මේ හැකියාවක් තියෙනවා දැන් මේ සිද්ධිය වුණත් ගන්නකොට දැන් මේ මිනිහා වීඩියෝ කරන්නේ නැතුව ඔව් වීඩියෝ කරන්නේ නැත්තම් දන්නේ නැහැ අපි දන්නෙත් නැහැ මිනිස්සු දන්නෙත් නැහැ සමහරට මේකට නීති ක්‍රියාත්මක වුණාත් දන්නේ නැහැ මේක හින්දා ඔව් කොහොමද දැන් මෙහෙමයි දැන් දඩකොලේ ගෙවන්න හරිය ඔය අදාළ ඊට පස්සේ රාජන් එක ගන්න පොලිසියට යනවනේ ඔය ඒ ගිලා මේ මාව අල්ලපු ට්‍රැෆික් කට්ටියක් මෙන්න මෙහෙමයි කියලා ඔය සීට හරි පෙන්නපු ගමන් ඔව් සාක්ෂි ඉදිරිපත් කරනවා ප්‍රශ්න දැන් මේ මිනිහා වීඩියෝ එකේ කියන එක දැනක පොලිස් ප්‍රතිපදත් මම මේක WhatsApp කරනවා අනිවාර්යෙන් මං හිතන්නේ ඒකට නීති ක්‍රියාත්මක වෙන්න අනිවාර්යෙන් මේ දැන් යන සිස්ටම් එකත් එක්ක එහෙම බලනකොට ඉතින් අමුතු ගතියකුත් තියෙනවා ඒ කියන්නේ දැන් අර පොලිසියටත් පොලිසිය කියලා යුනිෆෝම් එක ගහගෙන එහෙන ඇස්සර වගේ එහෙන යුනිෆෝම් එක ගහගත්තා තමන් එහෙන පොරක් වගේනේ පොලිස් නිලධාරියෝ හැසිරුනේ හරි ඉතින් අපි දන්නවා මහලුකුට කියන්න දෙයක් නැහැ දැන් ඔය අල්ලගෙන යන මත්ද්‍රව්‍ය අර ඔය මේවා හොයාගෙන යනකොට පොලිසියත් එහෙම මෙහෙම අනිවාර්යෙන් ගෑවිලා තියෙනවා දැන් සේවන්දිට ආරක්ෂාව දීපේ වගේ නම් සීනල ඒ දවස්වල වගේ පොලිසියත් ඉදලා ඉතින් එහෙම බලනකොට යුනිෆෝම් එක ඇඳයි කියලා හැමෝම මේ සොපිරි මේ පොලිසියට බයිනවා නෙවෙයි ඈ පොලිසිය ඉතින් බහුතරයක් හොදවුන් ඇති නිලධාරීන් නැති නමුත් ඒක ඇතුලේ යුනිෆෝම් එක ඇඳගෙන රින්ගගෙන වෙන වෙනයි මරි වැඩ කරලා කීයක් හරි කරා ගන්න හොයා ගන්න මිනිස්සුත් ඉන්නවා එතකොට මේ නීතිය කියන එක දැන් අර පොඩ්ඩක් ට්‍රාන්ස්පරන්සි එකක් ඇතුව දේශපාලකයටයි පොලිස්පතිටයි හැමෝටම පොදුවේ ක්‍රියාත්මක වෙනවා කියලා පේනකොට මිනිස්සුන්ටත් ඉතින් බයක් නෑ දැන් කියන්න තියෙන දේ කියනවා වීඩියෝ කරනවා නම් වීඩියෝ කරනවා ඉතින් හොඳයි කොහොම හරි වේවා ඉතින් හොඳ දෙයක් මේ සම්බන්ධව මේ වීඩියෝ එක බලන වාට මොකක් මරි අදහසක් ඇති සමහරට වාට හිතෙනවා වෙන්න පුළුවන් මේ ඒ වුණාට මේ මිනිස්සයා වැරදි පොලිස් නිලධාරියන්ට එහෙම කතා කරනවා එහෙම එක එක්කිනා එක එක කතානේ කියන්නේ මෙහෙම කිව්වට මං හැමෝගෙම ඉතින් අදහස් තියෙනවනේ එක එක තමන්ගේ පෞද්ගලික මතවාද මේ කතා කරන දෙයට එකග වෙන කට්ටියක් ඉන්නවා හරි එහෙම නැත්නම් තා පිරිසක් අම්මනසිරි අපි දෙන්නටත් බයිනවා මං අර බුද්ධ බං අර කමක් නැහැ ඉතින් බැන්නනවා එහෙමනේ අපි ඉදිරිපත් කරන්නේ අපේ මතය අපි ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ මතය ඉදිරිපත් කරන්න ගැටලුවක් නැහැ මේ සිද්ධියක් වෙලා තියෙනවා මෙහෙම ඉතින් මීට අදාළව ඒ සිද්ධියට මුහුණ දුන්නු මිනිස්සයාත් යම් කිසි දෙයක් කියනවා පොලිසියගේ වැරද්දක් තියෙනවා බයික් එකේ ලයිට් වැඩ කරන්නේ නැහැ එහෙම ප්‍රශ්නයක් ඇත්තේ ඉතින් වැඩ කරන ඒක ඉතින් පොලිසියගේ වැරද්දක් නැත්නම් මම අනිත් එක පොලිස් නිලධාරිය එතන අර ඒ සුද්ධ සිංහලෙක් කිව්වොත් පුයන්න කයන ඉරාගෙන අරක පා ගන්න ඕන නේද මම බ්‍රේක් එක වැඩ කරනවා ඉතින් දන්නේ ඒ වෙලේ තමයි වැඩ කරන්නේ කියලා ඉතින් දන්නේ ඒ වෙලේ හරි ඉතින් එතකොට එහෙම බලනකොට ඉතින් හරිනේ ඉතින් නේ කොහොම හරි ඉතින් මේ ගැන වාදරණ අදහස බලන්න කමෙන්ට් එකක් දාගෙන යන්න වීඩියෝ එකට අතන ලයික් කරන්න channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න තව කෙනෙක්ට බලන්න වීඩියෝ එක share කරන්න අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු එන ඇතකම් ඔයාලා හැමෝටම ජය වේවා දේශපාලනය ක්‍රීඩා අපරාධ කටකතා මේ හැම දෙයක් ගැනම හැමෝගෙම හිතේ තියෙන ඇත්තම විස්තරේ අමුවටම අහන්න my tv YouTube channel එක දැන්ම subscribe කරන්න